හැමෝටම සුබ දවසක් වේවා. චිකෝයි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි ඔයාලට කියලා දෙන්නේ ගම් කිකිලියන්ට අඩුම වීදමකින් කෑම එකක් හදාගන්න විදිහ. ඉතින් මේ වෙනකොට වෙළඳපොලේ සත්ව ආහාරවල මිල සෑහෙන්න වැඩි. ඒකට විසඳුමක් විදිහට සත්තුන්ට දෙන්න පුළුවන් කෑම වට්ටෝරුවක් හදන විදිහ කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. ඉතින් අපිට වටපිටාවෙන් හොයාගන්න පුළුවන් කොළ ಜಾති එකතු කරලා කොහොමද ගම් කිකිලියන්ට කෑම වට්ටෝරුවක් හදාගන්නේ කියලා මම ඔයාලට හරියටම කියලා දෙන්නම්. ඉතින් ලොකු ගාණක් දීලා කඩවල් වලින් කෑම ගෙනත් දෙන්න කලින් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. ඉතින් මගේ channel එකේ දාලා තියෙනවා ගම් කිකිලියන්ට දෙන කෑම වට්ටෝරු ටිකක් තව. ඒ ටිකත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා. එහෙනම් අපි බලමු අපි හදන කෑම වට්ටෝරුවට ඕන කරන කොළ ಜಾති ටික මොනවද කියලා. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඇති මේ තියෙන්නේ බතල කොළ. ඉතින් ඔයාටත් මේ බතල වැල් හොයාගන්න නැත්නම් ඔයාගේ ගෙවත්තේ බතල වැල් ටිකක් හිටව ගන්න. ඔයා ගම් කුකුල් පාලනය කරන කෙනෙක් නිසා ඔයාට ගොඩක් වැදගත් වෙනවා මේ බතල වැල්. ඉතින් අපිට ඊළඟට ඕන වෙන කොළ වර්ගය මොනවද කියලා බලමු. ඉතින් අපේ කෑම වට්ටෝරුව හදන්න ඊළඟට ඕන වෙන්නේ නිවිතිය කොළ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මගේ ගෙවත්තේ නිවිතිය පැල ටිකක් හිටවගෙන තියෙනවා. ඉතින් මේ සත්තුන්ට කෑම වට්ටෝරුවක් හදලා දෙනකොට අපිට මේ වගේ කොළ ಜಾති ඕන වෙනවා. ඒක නිසා ඔයත් ඔයාගේ ගෙවත්තේ අනිවාර්යයෙන්ම මේ විදිහට නිවිතිය ගස් ටිකක් හිටව ගන්න. ඉතින් ඔයාට කිසිම මහන්සියක් වෙන්නේ නැතුව මේ නිවිතිය ගස් ටිකක් හදාගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙවත්තේ මේ වගේ නිවිතිය ගස් ටිකක් හදාගන්න. එතකොට ඔයාටත් පුළුවන් වියදමක් නැතුවම ගම් කුකුල්ලුන්ට සුපිරිම කෑම වට්ටෝරුවක් හදලා දෙන්න. ඉතින් ගම් කුකුල්ලුන්ට මේ විදිහට කෑම වට්ටෝරු හදලා දුන්නාම සත්තු නිරෝගීමත්ව හදාගන්න වගේම හොඳ බිත්තර පෙස්සතයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන. අපි මේ ගම් කුකුල්ලුන්ට විතරයි මේ කෑම වට්ටෝරුව හදලා දෙන්නේ. RIR සත්තුන්ට එහෙම මේ විදිහට හදලා දෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ කෑම එක හදාගන්නේ කියලා. අපි මුලින්ම බතල කොළ ටික මේ විදිහට හීනියට කපා ගන්න ඕන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපි මොන වගේ ප්‍රමාණයකින්ද මේ කොළ කපන්නේ කියලා. අපි ගොඩක්ම මේ හීනියට මේ කොළ කපන්නේ සත්තුන්ට මේක කන්න ලේසි වෙන්න. එතකොට අපතේ යන ප්‍රමාණයත් ගොඩක්ම අඩු වෙනවා. ඒ වගේම තමයි අපි මේ කෑම එක හොඳට කලවම් කරගන්නත් ඕන නිසා හීනියටම කපා ගන්න තරමටම හොඳයි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි මේ කොළ මොන වගේ ප්‍රමාණයකින්ද කපන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හරියටම බලන්න. මේ විදිහටම බලලා හරියටම හදාගන්න ඔයා කෑම එක හදද්දී. තව දෙයක් කියන්න ඕන. ඔයාටත් නිරෝගීමත් ගම් කුකුල් පැටව අවශ්‍ය වෙනවා නම් මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. මේ නම්බර එක මගේ. ඒ වගේම ගම් කුකුල් පාලනය සම්බන්ධ ඔයාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපිට කියන්න. අපි ඔයාලට උදව් කරන්නම්. ඔයා දැනට RIR සත්තු, ගම් සත්තු, බොයිලර් සත්තු හදනවා නම් එයාලට අවශ්‍ය වන විටමින් වර්ග සහ බෙහෙත් වර්ග අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ගෙදරටම ගෙන්ව ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මගේ මේ channel එකේ දාලා තියෙනවා සත්තුන්ට දෙන විටමින් වර්ග, බෙහෙත් වර්ග ගැන වීඩියෝ එකක්. ඒකත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ඔයාට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ ටිකත්. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ බතල කොළ ටික මොන වගේ ප්‍රමාණයෙන්ද කපාගෙන තියෙන්නේ කියලා. හරියටම බලලා මේ ප්‍රමාණයෙන්ම කපා ගන්න. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා ඔයාලගෙන් කරන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරන්න. එහා පැත්තේ notification bell එකත් on එකේම තියාගන්න. එතකොට ඔයාටත් පුළුවන් මම දාන වීඩියෝ වගේ ළඟටම ගෙන්න ගන්න. ගම් කුකුල් පාලනය සම්බන්ධ වැදගත් තොරතුරු මම මේ channel එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා එහා පැත්තේ notification bell එකත් on එකේම තියාගන්න. අපි මේ බතල කොළ ටික හීනියට කපාගෙන ඉවරයි. අපි ඊළඟට නිවිතිය කොළ ටිකත් හීනියට කපා ගන්න ඕන. ඔයාලට මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම් කොහොමද ඒවත් කපා ගන්න කියලා. ඉතින් වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. එක තැනක් හරි මග හැරගත්තොත් සාර්ථකව මේ කෑම වට්ටෝරුව හදාගන්න බැරි වෙයි ඔයාලට. ඉතින් අපි මුලින් බතල කොළ කපා ගත්ත ගොඩක්ම හීනිවට. ඒ වගේම තමයි මේ නිවිතිය කොළ ටික කපනකොටත් ගොඩක්ම හීනිවට තමයි කපා ගන්න ඕන. මොකද අපතේ යන ප්‍රමාණය වැඩි වුණොත් එහෙම අපරාධයක් වෙනවා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. මෙහෙම කෑම එකක් හදන එකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයාගේ මුදල් සෑහෙන්නම ඉතුරු කරගන්න පුළුවන් වෙන එක. ඒ වගේම තමයි හොඳ ගුණාත්මක භාවයකින් බිත්තර ලබා ගන්නත් පුළුවන් කිකිලියන්ගෙන්. මොකද කියනවා නම් පොඩි ළමයෙක්ට උනත් බය නැතුව දෙන්න පුළුවන් මේ බිත්තර.
කඩවල් වල තියෙන කෙමිකල් දීලා බිත්තරේ ගන්නවට වඩා ගොඩක්ම හොඳයි මේ මම කියලා දෙන විදිහට කෑම වට්ටෝරුව කදලා සත්තුන්ට දීලා ඒකෙන් බිත්තරේ ගන්න එක. ඉතින් ගොඩක් දෙනෙක් මගේ වීඩියෝ වල මේ විදිහට කෑම වට්ටෝරු හදලා දෙනවා. එහෙම හදලා දෙන කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඒක නිසා අපිව දිරිගැන්වීමක් විදිහට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අපි කපාගත්ත කොළ ටික හරිය මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ කෑම එක කොහොමද හදන්නේ කියලා. අපි කපාගත්ත කොළයකට ඉස්සරෝ මේ විදිහට ලුණු ටිකක් දාන්න ඕන. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම ලුණු දාන්නේ මොන වගේ ප්‍රමාණයකින්ද කියලා. අපි සාමාන්‍යයෙන් මේකට ලුණු දාන්නේ සත්තුන්ට සෙමෙන එක නතර වෙන්න. ඉතින් ඔයා මේ කෑම එක හදද්දී අනිවාර්යයෙන්ම ලුණු ටිකක් දාන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති අපි කොහොමද මේක කලවම් කරන්න කියලා. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා රයිස් පොලිෂ්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි කොයි වගේ ප්‍රමාණයකින්ද මේ රයිස් පොලිෂ් මේකට එකතු කරේ කියලා. රයිස් පොලිෂ් ටික මේ විදිහට දාගෙන හොඳට ඒකත් කලවම් කරගන්න ඕන. අපි ඔයාලට මේ කියලා දෙන විදිහට විතරක්ම මේ කෑම එක හදන්න. ඊට පස්සේ මම මේකට එකතු කරන්නේ කුකුල් කෑම ටිකක්. ඉතින් ඔයාලන් ඉන්න සත්තුන්ගේ වයසට දෙන කෑම ටිකක් මේ හදන කෑම එකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න විශේෂම දෙයක් තියෙනවා මෙතන. මම ළඟ ඉන්න මාස එකමාරේ පැටවුන්ටත් එක්කම දෙන්න තමයි මම මේ කෑම එක හදන්නේ. තව දෙයක් කියන්න ඕන. ඔයාලා ළඟ ඉන්න ගංකුකුල් පැටවුන්ට වයස මාස එකමාරට අඩුයි නම් මේ කෑම එක හදලා දෙන්න එපා. අපි හොඳට අනාගත්ත කෑම එකට නිවාගත්ත උණු වතුර ටිකක් දාලා ආපහු මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ඔයාලා මේ කෑම එක හදනකොට අනිවාර්යයෙන්ම නිවාගත්ත උණු වතුරම දාන්න. අපි මේකට නිවාගත්ත උණු වතුරම දාන්නේ සත්තුන්ට සෙම හැදෙන එක ගොඩක්ම අවම කරන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම මං කියලා දෙන විදිහට විතරක්ම මේ කෑම එක හදලා ඔයාලගේ සත්තුන්ට දෙන්න. ඔන්න දැන් අපි මේ කෑම එක හදාගෙන ඉවරයි. අපි දැන් අපේ සත්තුන්ට මේක දීලා බලමු කොහොමද එයාලා මේක කන්නේ කියලා.